රයිගම් ටෙලිස් ඔන්න අපි හැමෝම ආදරය කරන දිනක්ෂයක් අපිත් එක්ක ඉන්නවා චුට්ටක් කතා කරන්න ඕනෙම කියලා හිතුවා ඈත් එක්ක මේ දවස්වල කතා නොකර බෑ අකි කොහොමද විස්තර හොඳින් ඉන්නා ටිකක් කාර්යබහුලයි. මේ ටිකෙත් චුට්ටක් නිදි මරාගෙන පොඩ්ඩක් වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා මට මහන්සි. දැන් මේ පිරිමි ළමයි වෙනුවෙන්ද මෙච්චරට මහන්සි වෙන්නේ පිරිමි ළමයි නාට්‍යයේ ඒක ගොඩක් ෆිසිකලි චැලෙන්ජින් චරිතයක් තමයි මට හම්බෙලා තියෙන්නේ. මම හරි ආසාවෙන් කරන්නේ. නමුත් ටිකක් මහන්සි. ඊට අමතරව පාරාදීස නාට්‍යයේ චංචලාගේ චරිතයක් කරනවා. ඊට අමතරව චිත්‍රපටයකත් වැඩ සහ මේ දවස්වල අවුරුදු කාලෙනේ ඉතින් අවුරුදු උත්සවවල වැඩයි. ඔය එක එක දේවල් නැද්ද? මම හිතන්නේ අමාරුවෙන් කරත් සෑහෙන ජනතාවගේ ආදරය දිනාගෙන තියෙනවා පිරිමි ළමයි චරිතයේ නෝරා. ඉතින් මේ නෝරා කියන්නේ හරි වෙනස් චරිතයක්. ඇත්තටම අභියෝගයක් නැති මොන වගේ අමාරු අභියෝගයක්ද ආවේ නෝරා කියන චරිතයත් එක්ක අක්ක රංගනයේ දායක වෙද්දී? ලොකුම අභියෝගය තමයි මට ඩයලොග්ස් තිබ්බේ නැහැ. දැන් තමයි පොඩ වචන හින්දා කතා කරන්න උත්සාහ කරන්නේ. නමුත් දැන් කොටස් 90කට කිට්ටුවට ගිහිල්ලා තියෙනවා. 100කට කිට්ටුවේ. ඉතින් ඒ වෙනකම්ම මට ඩයලොග්ස් නැතුව තමයි රංගපාන සිද්ධ වුනේ. මොකද ඩයලොග්ස් තියෙද්දි රංගපාන හරි ලේසි. මම දන්නේ මට අනිත් රංගන ශිල්පිනියන් ශිල්පියෝ ගැන මම දන්නේ නැහැ. නමුත් මට ඩයලොග්ස් තියෙද්දි ටිකක් විතර ඒක චරිතය කරගන්න පොඩක් ලේසි. නමුත් ඩයලොග්ස් නැතුව රංගපාන එක තමයි මට ලැබුණු ලොකුම අභියෝගය. මොකද ඒක භාවයන් සහ අංග චලන ඔය හැම දෙයකින්ම කොහොමද මං ඒක හරියට කරන්නේ සහ අධ්‍යක්ෂවරයාගේ හිතේ තියෙන චරිතය සද්ද අයියා ලිව්වේතර ශිවාංකල් තමයි අධ්‍යක්ෂණය කරේ. ඉතින් ඒ අයගේ හිතේ තියෙන නෝරම කොහොමද මම එළියට ගන්න කියන එක ගැන මම සෑහෙන හිතුවා. පළවෙනි දවසේ ෂූටින් යද්දී මම සෑහෙන බයෙන් ගියේ. නමුත් මට ලොකු සහයෝගයක් හම්බුණා සද්ද අයියාගෙන් ශිවාංකල්ගෙන් සහ මගේ මුළු ටීම් එකෙන්ම. හරිම ෂොක් ටීම් එකක් මට ඉන්නේ. ඉතින් ඒ හැමෝගෙම ඇගේ උදව්වෙන් තමයි නෝර හැදිලා තියෙන්නේ. නැතුව මම ඒක තනියෙන් කරපු එකක් නෙවෙයි. හරි දැන් මං හිතන්නේ මහන්සිය වෙන්නේ නැති නෝරා කියන චරිතයට දිනක්ෂයක් උපරිම සාධාරණය කරලා තිනවා. අක්කා අද දවස ගැන කතා කරන්න ඕනේ. අද දවස ගැන මොකද හිතෙන්නේ? ජනතාව බලාගෙන ඉන්නවා අක්කා සම්මානය අත දරාගෙන එනකම්ම. මෙහෙමයි මට හරිම සතුටුයි මං නිර්දේශනා මාත්‍රේ ඉන්න එක. ඒක තමයි මං හිතන්නේ ලැබෙන ලොකුම ජයග්‍රහණය. මං කලිනුත් කිව්වා මේ ක්ෂේත්‍රය හරිම ජනප්‍රිය ක්ෂේත්‍රයක්, හරිම කම්පිටිටිව් ක්ෂේත්‍රයක් සහ හැමෝම හරිම දක්ෂයි. ඉස්සරට වැඩිය දැන් එන අපේ රංගන ශිල්පීන් ශිල්පිනියන් හරිම දක්ෂයි. ඉතින් ඒ අත් එක්ක තරඟ කරන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් ඒ අය අතරේ මට ඉන්න ලැබෙන එක තමයි මං හිතන්නේ මම ලැබපු ලොකුම ජයග්‍රහණය. ඉතින් ඒකට හැමදාම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම ස්තුතිවන්ත වෙනවා. දැන් මං ක්ෂේත්‍රයට ආවලා අවුරුදු රංගනයට ආවලා අවුරුදු 16ක්. ඉතින් අද වෙනකන් මට ආදරයෙන් මගෙත් එක්ක ඉන්නවා සහ මට නිර්මාණ කටයුතු වලට හැම වෙලාවෙම මට ආරාධනා ලැබෙනවා. ඉතින් ඒ හැම දෙයකටම මං බොහොමත්ම ස්තුතියි කියලා කියනවා. මම හිතනවා මං හරිම වාසනාවන්තයි කියලා. බොහොම ස්තුතියි අක්කේ කාර්යබහුල වෙලාවක හරි අමාරු වෙලාවක අපිත් එක්ක සුබ පැතුම් එකතු කරනවා. අද දවසේ දක්ෂයින් බොහෝමයක් නිර්දේශ වෙලා තියෙනවා. ඒ අය අතරින් අපි අති දක්ෂයෝනේ තෝරගන්නේ. ඉතින් ඒ අය හැමෝටම මගේ උණුසුම් සුබ පැතුම්. මොකද ඒ අයට මේ ලැබෙන සම්මානයෙන් අපේ ක්ෂේත්‍රය තමයි තව තවත් දිදුලන්නේ. ඉතින් ලස්සන වැඩ කරන්න, හොඳ වැඩ කරන්න, හොඳ නිර්මාණ කරන්න එයාලට අවස්ථාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අක්කේ අපිත් එක්ක එකතු වුණාට අක්කට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න දිනක්ෂ කියන චරිතය අපිට වෙනස් චරිත වලින් දකින්න ලැබෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. අද ජයග්‍රාහී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you.